ඒතර මේ වැඩසටහන සම්පූර්ණ මෝටර් වාහන දෙපාර්තමේන්තුවෙන් අධීක්ෂණය වෙනවා. ඒත් එකක් ඔබට ඔබගේ ඍජුකර පත්‍රයේ PT කියන ලයිසන් එක ලැබෙන්නේ මෝටර් වාහන දෙපාර්තමේන්තුවෙන්ම පමණයි. ඒතර මේ PT එක ඉත මහතුරු ඔබව සම්බන්ධීකරණය කරලා මේ වැඩසටහන පවත්වලා මේ PT එක දෙන විදියට මේක ලෑස්ති කරලා දෙන්නේ. ඒතකොට අපි දැන් මේ PT ගත්ත මොනවා කරා? අපි පාවිච්චි කරනවා මේ පාර. මේ පාර පාවිච්චි කරනකොට සමහරවිට අපි පදිකෙක් විදිහට පාර පාවිච්චි කරනවා. සමහරවිට අපි රියදුරෙක් විදිහට මාර්ගය භාවිතා කරනවා. එහෙම නේද? එතකොට අපි මේ පාර භාවිතා කරන විදිහ කොහොමද කියන එකයි ඊළඟට රියදුරෙක් විදිහට අපි වාහනයක් ධාවනය කරන මාර්ගය භාවිතා කරන විදිහයි සැලකුවාම අපි පාර කරන වැරදි සම්බන්ධයෙන් වෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. ඒක ඉස්සෙල්ලාම අපි බලමු මේ වැඩේ පටන් ගමු. ඉදකතා මාර්ගයට පින්සෙන් නැත. දවසක් සමග මේ ගමන් කර ඇවිදින සෑම කෙනෙකුගේම හිත තුළ හදවත් තුළ මනසේ දුරවාගෙන සිටින ප්‍රාර්ථන බලාපොරොත්තු කිසිවකුට ගණනය පොලිසිය සහ වෙනත් ආයතන වගේ මාර්ගයේ ගමන් කරන මාර්ගයේ පරිහරණය ඔබ අපගේ ආරක්ෂාව පහසුව වෙනුවෙන් විවිධ පහසුකම් හා සේවාවන් දිනෙන් දින නොඅඩුව සපුරාගෙන ඔබ දන්නවාද 2013 වසරේ මාරක අනතුරු 2182ක් බරපතල තුවාලල අනතුරු 6937ක් සුළු තුවාල අනතුරු 14426ක් අලාභ අනතුරු 16250ක් මුළු අනතුරු සංඛ්‍යාව 39801ක් මෙම අනතුරු වලින් මියගිය ගණන 2339 මේ ඉරණමට ලක් වූයේ මගේ ඔබේ අපේ සොයුරකු අසල් වැසියෙකු හිතවතෙකු නොවිය හැකිද? ඇතැම් විට එම වේදනාවල් තාම ඉන්දින අයකු නම් මොහොතක් හිතන්න. අහන්න ඔබේ හදවතට තට්ටු කර මේ අනතුරු සිදුවුණේ කොහොමද? කාගේ වරදින්ද? මේ අනතුරු අඩු කර ගැනීමට අපට මෙන්ම ඔබට යමක් කළ හැකියි. ලෝකයේ දවසකට ජීවිත තුන්දහසක් මාර්ග විහාරතු හේතුවෙන් අහිමි වන අතර අනතුරු නිසා ආභාවික තත්ත්වයට පත්වන පුද්ගලයන් ගණන මිලියන 40ක ඉක්මවා රියදුරු බලපත්‍රය ගන්න මාර්ග නීති වමනා වුණාට බලපත්‍රය ගත්තාම ඒව ඔක්කොම අමතක වෙලා මෙයාට ඉන්න හිතින තැනක් අමතක වෙලා බලන්න මෙයා මාර්ග නීති කීයක් කරනවද කියන්නේ මේ කරන වැඩේ අවදානම ගැන ඇයි හිතන්නේ නැත්තේ මේ බලන්නකො මේක යන්නේ කොහෙද කියලා කලට වෙලාවට පරිස්සමෙන් වැඩට යන එක නේද හො කෝච්චිය ඇතුලේ ඉඳ නැත්තේ තරුණයෙක් විතර මල්ලි මාත්‍යාසයි පාපුරුමයන් මෙයාම යන්න හදන්නේ ඒ පාර දිගේ එනවා නේද කවුරු පාරේ යන හැටි
දුක් වෙනවා. සුසුම් වෙනවා. ඔවුන් විතරක් නොවේ. ඔවුන්ගේ අවුල්වල අය එහෙම. මාර්ගයේ ගමන් කිරීමේදී ඔබට සිදුවන මොහොතක අතපසුවීමෙන් ඔබේ මරණය ඔබ සදාකාලික අපඝාතයක බවට පත්වීමට ඉඩ ඇත. මේ වයස අවුරුදු 23ක හිරිමල යෞවනය ගත කරන තරුණිය බලන්න. ඔහුගේ යෞවනයේ බලාපොරොත්තු ජීවිතයකට බලාපොරොත්තු තිබෙන එක හොඳයි. මේ බලාපොරොත්තු සඵල කරගන්නයි ඔහු ඇඟිලි ගනිමින් ඉන්නේ.
මේකේ ගොඩක් තියෙන්නේ බස් අනුදුරු. බස් වලට මෝටර් සයිකල් ලැබුණේම තමයි ගොඩක් තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ රාජකාරියේ කොටසක් ඒකට ගෑවිලා තියෙනවා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක මුලින්ම දාලා පටන් ගත්තේ මේකේ තියෙන බැලෑරුම්කම ඔයගොල්ලන්ට තේරුම් කරගන්න. හරි? මම ඉස්සෙල්ලා කිව්වා වගේ පැය මට ගාන කාලයකදී පැහැදිලි කරන්න